මේ වගේම තමයි මේ ටිකේම ට්‍රේනින්ග්ස් වගේක් තිබ්බයි. ට්‍රේනින්ග්ස් වලත් මේ විදිහටම තමයි කතා කරන්න ඕනේ. ඒකින්ද ඒක මාළු වෙනසක් විදිහට නැහැ ඇත්තටම. මොකද කොහොම හරි කමන්නේ නැහැ. අවසානයේ තියෙන්නේ ඉගෙන ගන්න එක විතරයි. හරි. ඒ තමයි ගොඩක් කට්ටිය අහන දෙයක්. මෙන්න මේ සර්වර්ස් එහෙම නැත්නම් හොස්ටිං. හරිද? ෆ්‍රී ගන්න තැනක් නැද්ද? කොහොමද මේව කරගන්නේ? හරිද? අපිට මුලින්ම මේවට වියදම් ගන්න සල්ලි නැහැනේ අයියෝ. හරිද? අද කතා කරන්න යන්නේ ERP Next එක කොහොමද අපි හොස්ට් කරන්නේ. දැන් කලින් දවස්වල මම කතා කරා පළවෙනි දවසේ ERP Next එකක්. ඇත්තටම මොනවද ERP කියලා කියන්නේ? මොකක්ද ERP එකක් අපි ඉන්ස්ටෝල් කරගන්නේ කොහොමද වගේ දේවල්. දෙවෙනි දවසේදී අපි සම්පූර්ණයෙන්ම ERP එක ඔටෝමේට් කරා. ඒ කියන්නේ අපිට අවශ්‍ය ඕනම දෙයක් හදාගන්නේ කොහොමද කියලා මම දෙවෙනි දවසේ කතා කරා. තුන්වෙනි දවසෙත් අපි ඒ වගේම තමයි හරිද? ERP Next එකත් එක්ක කරන්න පුළුවන් doc types කියන මොනවද? doc types හදන්නේ කොහොමද? අන්න ඒ දේවල් ගැන කතා කරා. හරි. අද මුලින්ම Google එකට ගිහිල්ලා බලන්න ළමයි මෙන්න මේ විදිහට type කරන්න Oracle Cloud. හරිද? Oracle Cloud කියලා type කරලා පස්සේ ඔයාට මෙන්න මෙතන type කරගන්න පුළුවන් Oracle Cloud ලගේ තියෙනවා free tier එකක්. ඉතින් මේක මම ගොඩක් කාලයකට කලින් දැනන් හිටපු දෙයක්. ඉතින් බලන්න services available on Oracle Cloud free tier කියන එකකින් ගත්තාම මෙන්න මේ විදිහට ඔයාලා trial ඊට පස්සේ සමහර තැන් වල බලා ගන්න පුළුවන් always free මොනවාද හම්බෙන්නේ කියලා. ඉතින් මෙන්න මේකෙදි always free හම්බෙන ප්‍රධාන දේවල් දෙක තමයි ළමයි මෙන්න මේ තියෙන්නේ. ඉතින් ඔය දෙක අපිට ඇති අපේ වැඩේ කරගන්න. හරි. ඉතින් AMD computer instance එක always free. මෙතන ARM computer instance එකක් always free කියලා තියෙනවා. හරි. තව මේක ඇතුලේ තියෙන දෙවෙනි එක තුන්වෙනි ඔය වගේ pages වලට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් එක විදිහට. හරිද? මේ trial තියෙනවා වැඩි ගණන් ගන්න එපා. හැබැයි මේක always free තියෙන දේවල් ඔයාලට always free ම තමයි. හරි. හැබැයි දැන් මේකට කොහොමද අපි log වෙන්නේ? පළවෙනි දේ. Oracle site එකට ගියා. හරි. ඔය Oracle site එකට යන අතරතුර ළමයි අනිවාර්යෙන් Gemini එකත් පැත්තෙන් open කරගන්න. හරිද? ඒක තමයි ඊළඟ පළවෙනි දේ. ඔය Gemini එකත් පැත්තෙන් open කරගන්න අවශ්‍ය වෙන හේතුව තමයි ඔයාලට එතකොට පුළුවන් මොකක් හරි ගැටලුවක් තිබ්බොත් හරිද එතනදී ඒක හදාගන්න. ඉතින් මෙන්න මේ oracle.com එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මේකේ sign into Oracle Cloud කියලා තියෙනවා. හරිද? එතන ඒක ක්ලික් කරන්න පුළුවන්. නැත්නම් ඔයාලට බලා ගන්න පුළුවන් try OCI for free කියලා තියෙනවා. මෙන්න මෙතනදී මුලින්ම අපි පටන් ගත්ත තැන මෙන්න මෙතන Oracle Cloud එක. So Oracle Cloud එකට අපිට card details මොකුත් දෙන්න අවශ්‍යතාවයක් නැති හින්දා අන sign into Oracle Cloud ගිහිල්ලා මෙන්න මේකේ not an Oracle Cloud customer yet අන sign up button එක මම ක්ලික් කරනවා. ක්ලික් කරලා පස්සේ මුලින්ම මෙන්න මෙතන territory එක ශ්‍රී ලංකා දෙන්න. ඊට පස්සේ වගේ first name එක දෙන්න. හරිද? මම register වෙමු අපි ළමයි. time එක මදි. ඊට පස්සේ මම මගේ mail එක register වෙන්න. the number the pickle creatures that could shelter them. Also in an good. Mail again as come I can't run. What the way type on the commonly used with the shown item. Music. ඒ විදිහට සිම්පල් රෙජිස්ට්‍රේෂන් එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාගේ Gmail එකට ගිහිල්ලා හරිද? ඔයාගේ Gmail එක වෙරිෆයි කරගන්න වෙනවා. ඔන්න Gmail එක වෙරිෆයි කරගත්තට පස්සේ අවසානයේ මෙන්න මේ වගේ තැනකට ඇවිල්ලා තියෙනවා පාස්වර්ඩ් එකක් ගහන්න. දැන් මම පාස්වර්ඩ් එක ටයිප් කරනවා. හෝම් රීජන් එක ලංකාවේ නැහැ නේ කියලා. මම ලංකාව දුන්නානේ. ඔයාලට නැද්ද? මොකද්ද වෙන්නේ කිස්? යට මේකද? ඒක නැත්තම් හොඳ බොන්න ප්‍රශ්නයක් අහනවා. මොකද මේ අහන්නේ? Choose an account tenancy name carefully typically related to company name avoid including personal or company information when creating your account name cannot be changed later. The name will be visible logging URL. The cloud account name must lowercase start with letter contain no spaces or special characters. Your home region is the geographic location where your account identity resources and මේ home region එකේ ලංකාවේ තියෙන විදියක් නෑ අතනම. හරිද? ඔයාලට මෙතන දෙන්න තියෙන්නේ home region එක වෙන්නේ මේක. ඒ කියන්නේ ඔයා තෝරගන්න server country එක. හරිද? නැත්නම් server region එක මොකක්ද කියන එක. හරි. එතකොට ඔයාගේ geographic location where your account identity resources and primary identity domain will be created. Hari. So the region selection cannot be changed after this step in the sign up process. So make sure ඔයා මෙතන ඒෂියා හරි මොකක් හරි දෙයක් එක්ක යනවා නම් එහෙම යන්න. හරිද? නැත්නම් අනිවාර්යෙන් මෙතන ඒෂියා වලට ගන්න පුළුවන් සිංගප්පූර් වගේ. හරිද? ඉතින් ගොඩක්ම අපිට ළඟ සිංගප්පූර් so අපේකින් ද region එක තෝරගමු. හරි. ඉතින් ඔයා ඉන්දියා ගන්නවද සිංගප්පූර් ගන්නවද කියන එක you have to decide. හරි. So it's okay. ඉතින් ඔය විදිහට කොහොම හරි අපිට පුළුවන් ඔය ටික ෆිල් කරලා හරි
as soon as possible මේ ෆෝම් එක ෆිල් කරගෙන කන්ටිනියු ඔබන්න. ඉතින් එතනින් ඉවර වෙන්නේ නැහැ කියලා තමයි මතක් වෙන්නේ. anyways ඔක්කොම දුන්නාට පස්සේ මෙන්න මේ විදියට payment verification method එකක් අපෙන් අහනවා. හරි. address එක ගන්න පුළුවන්. ලෝකේ address එක හැමදාම තියෙන්න බෑනේ. හරි. payment verification method එකේ පොළු තියෙන කාඩ් එකක් ඔයගොල්ලෝ ගාව තියෙන්න ඕනේ. තියෙනද ඔයගොල්ලෝ ගාව පොළු තියෙන කාඩ් එකක් සාමාන්‍ය නැද්ද? ඔයගොල්ලන්ට පුළුවන් ඒක ඇඩ් කරගන්න. හරි. ඉතින් ක්‍රෙඩිට් කාඩ් කියලා ඉල්ලුවා කියලා හිතන්න එපා. මේක ක්‍රෙඩිට් කාඩ් කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. හරිද? අගාව ඩෙබිට් කාඩ් එකක් තිබ්බත් ක්‍රෙඩිට් කාඩ් එකක් තිබ්බත් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අමතක කරන්න එපා. කාඩ් එක මොකක්ද කියන එකටත් වඩා අවසානයේදී මේ මෙහෙමයි. ඔයාලට මේ කාඩ් එකක්වත් දෙන්න බයක් තියෙනවා නම් ඇත්තටම මේ වැඩේ ඔයාලට හරියන්නේ නැහැ කියන එක. මොකද හේතුව අපි කාඩ් එකක් නෙමෙයි ඕනම දෙයක් දුන්නාට පස්සේ දැන් රිස්ක් එකක් තියෙනව නැත්තේ නෑ. හැබැයි රිස්ක් එක අපි මිටිගේට් කරගන්න කියන අපි දැනගන්න කොහොමද කවර් කරගන්න කියලා. මොකද සමහර වෙලාවට අපි ඒකට බය වෙලා හිටියොත් එහෙම soy.com ඉතින් මම කියන්නේ දැන් යසඳුලා අසාලාගේ වයසත් මාඩුවේ තාම. ඉතින් ඕගොල්ලෝ කාඩ් එකක් දෙන්න කලින් 10 පාරක් 100 පාරක් හිතන්න ඕනේ. හැබැයි අනිත් කට්ටියට විශේෂයෙන් පසඳු ගත්තොත් පසඳු කාඩ් එක දෙන්න බයද නැති කියලා මම දන්නේ නැහැ. හරිද? මම කියන්නේ පසඳු වලට අනිවාර්යෙන් පොළු තියෙන කාඩ් එකක් තියාගත යුතුයි. මම හිතන්නේ දැන්නවත් ඇති. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට පුළුවන් වෙන්න ඕනේ ඒ රිස්ක් එක අනිවාර්යෙන් ගන්න. හැබැයි බිලින් එක අනිවාර්යෙන් ජීවත් වෙන්න ඕනේ මේ ක්ලවුඩ් එකක් එක්ක යද්දි. හරිද? මොකද සස්පෙන්ෂන්ස් වෙනවා, බිලින්ග්ස් ඇඩ් වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. අපි ඉතින් දන්න දෝ යූස් කරොත් එහෙම කියලා වෙන්න පුළුවන්, ඇඩ් වෙන්න පුළුවන්. හරි සාමාන්‍ය දේවල්. ඉතින් මම ඒක අඩු කාලා තියෙනවා $100 200 300 500 හරිද? ඉතින් ඔය ලස්සනට එක දිගට පිළිවෙලට ලස්සනට කාලා තියෙනවා. ඒකින්ද ඒ සාමාන්‍ය දේවල්. ඉතින් එහෙම කියලා ඒකෙන් සල්ලිකාරයෙක් වෙන්නෙත් නැහැ. හරිද? සල්ලි නැති වුණා කියලා ජීවිතේ නැති වෙන්නෙත් නැහැ. හරිද? ඒකම දේ අපි තේරුම් ගන්න, අපි පාඩමක් ඉගෙන ගන්නවා. ඔන්න මම මගේ කාඩ් එක ඇඩ් කරගත්තා. හරි. ඉතින් අපි ඉගෙන ගන්නවා කියලා කියන්නේ ඔන්න ඕකට. හරිද? වෙන මොකුත් කතාවක් නෙමෙයි. ඉතින් ෆයිනලි මම start my free trial ගිහලා ඔන්න මගේ trial එක මම කනෙක්ට් කරනවා. හරි. ඉතින් පොඩි ප්‍රශ්නයක් ආවා. we are unable to complete a sign up. common errors don't sign up include entering incomplete information, intentionally unintentionally making masking location or identity to create multiple accounts. Yes, maybe it can be the issue. හරිද? anyways මට මේ ප්‍රශ්නේ එයි කියලා මම හිතන් හිටියා. හරිද? මටත් අවුලක් ගියේ කියලා කියනවා. මොකද්ද? හරි. address screenshot ගන්න දෙන්නේ නැහැ. මම දන්නවා ඉතින් මේක පේනි තියෙද්දි ඉතින් ආයෙ මොන screenshot ද නේද? හරි. payment method එක case කියලාද මට ආවේ මෙන්න මේක. so I have try again කියලා එනවා. ඉතින් මම හිතන්නේ මගේ already තිබ්බ account එක මම දැන් චුට්ටර කලින් login try කරා. ඒකේ authentication code එක මට මතකයි. authentication කියන්නේ කලින් තිබ්බ code එක මතක නැහැ. anyways මේක හරි ගියා නම් congratulations for you. හරිද? finally අපිට හරි ගියේ නැති හින්දා කියලා වෙච්ච හින්දා ඒක අපිට නෙමෙයි කියලා මම හිත හදා ගන්න. හරි. එහෙම කියලා වැඩේ ඉවර වෙන්නේ නැහැ. කොහොම හරි ටිකෙන් හරි මෙඩෙන් හරි මම වැඩේ කරන්නට අද කියා දෙන එක කියා දෙනවාමයි. හරි. හැබැයි ඊළඟට මගේ සොලියුෂන් එක තමයි තව මොකක් හරි සොලියුෂන් එකට යන එක. හරි. දැන් මම යනවා ලිනොඩ් එකට. හරිද? ඊළඟට මම සොයන්නේ මේ ලිනොඩ්. ILINODE. ඔයාලට පුළුවන් ලිනොඩ් එකට යන්න. හරිද? මේ හැම එකටම ගිහිල්ලා රෙජිස්ටර් වෙන්න යන්න එපා. ලිනොඩ් එකට ගිහිල්ලා වාට පුළුවන් ලිනොඩ් එකට ගිහිල්ලා Google එක හරහා හරි නැත්නම් GitHub එක account එක හරහා හරි log වෙන්න. මුලින්ම ලිනොඩ් එක log වෙන්න කලින් බලන්න මෙයාලගේ මොන හරි plans තියෙනවද කියලා. මොන හරි free දෙන මේ ඉතින් get up US 5000 in cloud trades. හරිද? එතකොට වාට පුළුවන් apply කරන්න. එතකොට apply කරන form එකක් තියෙනවා but ඒවා ඉතින් apply කරන්න සාමාන්‍ය ලේසි නැහැ. ඒකට ඔයාට email business email address අරවා මේවා දාලා ඒවට හේතු පහදන්න වෙනවා. හැබැයි ඉස්සර මේගොල්ලන්ගේ $100 ගාන තිබ්බා. මොකද ලිනොඩ් කියන එක ඇක්මයි කියලා වෙන්නේ නෙමෙයි තිබ්බේ. ලිනොඩ් කියලාම තමයි තිබ්බේ. ඒක ඉන්ඩිපෙන්ඩන්ට් කම්පැනි එකක්. හැබැයි දැන් ඒ කම්පැනි විකුණලා. හරි. anyways මේ වගේ cloud companies ඇති වෙනකන් තියෙනවා. මේ එකක්වත් හරියගෙන නැතොත් ඔයාලට පුළුවන් කොහෙද යන්නද? AWS යන්න. හරි. සරලව ගත්තොත් ඉතින් වටේ යමක් නෙමෙයි. අතන මට කෙලින්ම AWS යන්න පුළුවන්. but AWS course එකක් මම වෙනම කරේ නැහැ නේ. ඉතින් AWS වලට ආයෙ මං ගිහලා ඔයගලන්ට ඒ පැත්තෙන් වදනවට වඩා ලේසි මේ වගේ දෙයක් එක්ක යන එක. මම අරක කියා දුන්නේ මුලින්ම. මොකද අතේ සල්ලි නැති වුණා නම් නැත්නම් අතේ සල්ලි නැත්නම් වැඩේ ෆ්‍රී කරගන්න ඕන නම් ඔයගලන්ට මම කියා දුන්න දේම ඇති. මම රෙජිස්ටර් වෙන්නට කියා දුන්නානේ. මම ෆේල් වුණාට. හරිද? ෆ්‍රී ටි එක අරගෙන ගේමක් ගහන්න පුළුවන් නම් වැඩේ හරි. මොකද හැම සර්වර් එකක්ම කන්ෆිගර් කරන් දෙන එකම විදිහට Gemini පාවිච්චි කරලා ගේමක් ගහගන්න පුළුවන්. මොන හරි ප්‍රශ්නයක් වුණොත් හරි ඒක ඔළුවට දාගන්න. කොහොම හරි Oracle එකේ cloud එකක් හදාගන්න අමතක කරන්න බෑ. මොකද අපිට ඇත්තටම වැඩක් නෑ කියන ක්‍රමේ. හරි. මට Oracle cloud එකක් හදුවා කියලා දැන් ඇත්තටම තේරුණා නෑ. already මට ඇති වෙන එකක්. ඒ අවශ්‍ය resources තියෙන හින්දා. හරි. හැබැයි ඉස්සර ඇත්තටම මට ගොඩක් වැදගත්. මොකද දේවල් පොඩු වෙද්දී හරි හැම දෙයකදීම මම මාරම වැදගත්. anyways අපි බලමු මේකට sign up වෙන්න.